පින්වතුනි අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා යම් කිසි දවසක ජීවත් වන සියලු දෙනාට සබ්බම් පහය ගමනියන් සියල්ල හැරදා යා යුතු වෙනවා කියලා. ඉතින් අපිට කවදා හරි කැමැත්තෙන් හෝ අකමැත්තෙන් මේ සියල්ල හැරදාලා යන්න වෙනවා. ඉතින් මාරයා කතා කරන දාට මට ගෙදර වැඩ තියෙනවා මට දරුවෝන්ගේ වැඩ තියෙනවා කියලා ඒකෙන් ගැලවෙන්න හැකියාවක් නැහැ. ඒ නිසා පන්සලටත් වැඩ තියේ කියලා පොයටවත් නොගිහින් ඉන්න එපා. පොයටවත් පන්සලට යන්න. ඊළඟට මැරෙන මිනිස්සු ලෙස ජීවත් වෙන්න. අපිත් මැරෙනවා කියලා හිතාගෙන ජීවත් වෙනවා නම් ඒ තැනැත්තගෙන් පව් සිදු වෙනව අඩුයි. නොමැරෙන ලෙස ජීවත් වෙන අයගෙන් තමයි පව් සිදු වෙන්නේ. ඒ නිසා කවුරුත් මැරෙනවා කියලා තේරුම් අරගෙන කටයුතු කරන්න ඕන. ඊළඟට කෙනෙක් මැරුණාම කරන්න ඕනේ ඒ වලදාලා ඒ කටයුතු සිදු කරන එක තමයි. මිනිය තියාගෙන ಗುಣ කියා හිටියට වැඩක් නැහැ. එයාට ඇහෙන්නෙත් නැහැ. හැබැයි ජීවත් වෙද්දි තමයි කියන්න ඕනේ ගුණයක් තියෙනවා නම් එතකොට ඒ මිනිස්සෙට සතුටකුත් ඇති වෙනවා. ඒක නිසා මරුණම වලදාන්න ඕන ජීවත් වෙලා ඉඳිද්දි ගුණ කියන්න ඕන. ඉතින් අපි ජීවිත කාලේ වැඩි කාලයක් යොදවන්නේ රස්සාවක් කරන්න. ඊළඟට වැඩි කාලයක් යොදන්නේ දරුවන්ට ඥාතීන්ට හිතවතුන්ට යුතුයකම් කරන්න. ඊළඟට අඩුම කාලයක් තමයි පින් දහම් කරගන්න යොදන්නේ. ඒක නිසා කවදා හරි පිහිට පිළිසරණ වශයෙන් පවතින්නේ වැඩි කාලයක් යොදලා කරපුවා නෙවෙයි අඩු කාලයක් හරි යොදවලා කරගත්තු පින් දහම් දෙක පමණයි. ඒක නිසා හත්තක් ලෝකෙට හැදෙනකොට ඒකේ වැලි ටිකක් උඩින් අරන් එනවා වගේ මේ ලෝකේ අපි සියලු දෙනාට අරගෙන එන එකම දේ මේ ලෝකෙට එනකොට මරණය පමණයි. ඒ නිසා මැරෙන මිනිස්සු ලෙස තේරුම් අරගෙන මේ ලෝකේ පන්සිල් රැකගෙන හොඳින් කටයුතු කරන්න. මම ඉස්සර පිරිවනකට ගියා ගාල්ලේ. ඒ ගාල්ලේ පිරිවනේ හිටියා හාමුදුරු කෙනෙක්. ඒ හාමුදුරුවෝ කියන්නේ පාන්සුකූලයකට යනකොට ෆවුන්ඩේෂන් දාන්න යනවා කියලා. අත්තිවාරම් දාන්න යනවා කියලා. මං ඇහුවා හාමුදුරුවනේ එහෙම කියන්නේ මොකද කියලා. හාමුදුරුවෝ කියනවා අත්තිවාරම් දැම්මහම ෆවුන්ඩේෂන් දැම්මහම තමයි බාසුන් හෙලාට මේසෙන් බාස්ලට වැඩ ඉන්නේ. ඒ වගේ තමයි පාන්සුකූලයක් දුන්නන් තමයි හාමුදුරුවලට 7 දවසේ වැඩේ 3 මාසේ වැඩේ අවුරුද්දේ වැඩේ එන්නේ. ඒක නිසා පාන්සුකූලෙදීම ෆවුන්ඩේෂන් දෑමක් අත්තිවාරම් දෑමක් වගේ කියලා කියනවා. මං ඇහුවා හාමුදුරනේ ඉතින් අත්තිවාරම් දැමීම එහෙම නැත්නම් පාන්සුකූලය නොමිලේ නේද අපි කරලා දෙන්නේ පිරිකර ලැබෙන්නේ නැහැ නේද කියලා. ඊට පස්සේ හාමුදුරුවෝ කිව්වා අපිට වැඩ එන නිසා ඉදිරියට අපි ෆවුන්ඩේෂන් එක නොමිලෙම දාලා දෙනවා කියලා. ඉතින් අන්නේ හාමුදුරුවෝ ඒක හිතපු හැටි බලන්නකෝ.